හරි. හරි. එහෙනම් ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ඔයාලා අපේ මේ ලොකේෂන් එකෙන් අපේ ඇකඩමි එකේ තමයි අපේ මේ ඉන්ඩිකේටර් එක සම්බන්ධ වීඩියෝ එක බලලා තමයි අපේ ගෲප් එකට ජොයින් වෙලා ඉන්නේ. ඒ නිසා අපි ඒක පිළිබඳව දැන් ගොඩක් කට්ටිය අහන දේවල් අපි විස්තර ගොඩ අහනවා. ඒ නිසා තමයි අපි හිතුවේ අද Zoom meeting එකක් අරන් මේ පිළිබඳව පොඩි දැනුවත් කිරීමක් කරන්න කියලා. ඒ නිසා මේ දින කිහිපෙම පොඩි දින කිහිපයක් ඔයාලට අපිත් එක පොඩි කාලයක් ඉන්න වෙනවා මේක ඔයාලගෙන් තමයි මේ වැඩේ අපි පටන් ගත්තේ. කියන්නේ මේ ඉන්ඩිකේටර් එක ඔයාලට මුලින්ම දෙන්න පටන් ගත්තේ මේ අවස්ථාවේ තමයි. නැත්නම් අපි අවුරුදු 7ක 8ක කාලයක් ට්‍රේඩින් කරලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ඉන්ඩිකේටර් එක අපිට හදාගත්තේ. මම ඒ වගේම අමිලස ඉන්නවා. ඒ වගේම අපේ ඉන්නවා මේ චාමික මල්ලි. ඒ අපි 3-4 දෙනෙක් එකතු වෙලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. එක්කෙනෙක්ගේ මහන්සියක් නෙවෙයි. ඒ නිසා මේක ලොකු වැඩක් මෙතන තියෙන්නේ. ඒ නිසා ඔයාලට තේරෙයි අපිත් එක්ක ඉද්දි මේ ඉන්ඩිකේටර් එක අපි හදන්න ගොඩක්ම මහන්සි වුණේ. මම අපි ට්‍රේඩින් කරන කාලේ ට්‍රේඩින් කරනකොට අපි ඔයාලට මතක ඇති ට්‍රේඩින් කරපු අය මෙතන ඇති. ඒකදී අපි මුලින්ම කරන වැඩක් තමයි සාමාන්‍ය අපි ඇනලයිස් කරනවා නේද? ඇනලයිස් කරනවා ඊට පස්සේ සපෝට් රෙසිස්ටන්ට් ලයින් බලනවා. එක දේවල් වලින් අපි ගන්නවා ට්‍රේඩින් වලට ට්‍රේඩ් එකට ඔප්ෂන් එක නේද? අපි ට්‍රේඩ් එක දාන්න අපි මොකක් හරි එකක් අපි හුරු වෙලා තියෙනවා නේද? ඒකෙන් තමයි ට්‍රේඩ් එකට එන්න වෙන්නේ. එතකොට ඒ සියලුම දේවල් සමානක් පිට SNC කරලා සමානක් අය ගන්නවා. ඒ සියලුම දේක එකතුවක් විදිහට තමයි අපි මේ ඔයාලට මේ දාලා තියෙන මේ ඉන්ඩිකේටර් එක ඔයාලට දෙන්න අපි සූදානම් කරලා තියෙනවා. එතකොට ඔයාලට මේක ඔටෝ ඔයාලට හැඩ ගැහෙනවා. ඔයාලට මේකින් දෙනවා ඔප්ෂන් එකක්. ඒ කියන්නේ ලේබල් එකක් දෙනවා. ඒ වගේම මේක තියෙන තව විශාල දේවල් වැඩ ගොඩක් තියෙනවා. ඒ හැම එකකින්ම ඔයාලට පොසිෂන් එකක් ගන්න පුළුවන්. ට්‍රේඩ් එකක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම ට්‍රේඩ් එක කැන්සල් කරන්න පුළුවන් වුණත් හැකියාව වෙනවා. මෙන්න මේ ඉන්ඩිකේටර් එක අපිට අදහස ආවේ ඔයාලා දන්නවා ඒක සමහරක් විට ට්‍රස්ටඩ් සිග්නල්. ට්‍රස්ටඩ් සිග්නල් කියලා ආයතනයක් තියෙනවා. ඒක නොහිතන්නේ ඇමරිකාවේ හරි ඒ වගේ රටක නැත්තම් චීනිය වගේ රටක තියෙන්නේ. ඒකේ තියෙන මෙන්න මේ වගේම ඉන්ඩිකේටර් එකක්. මේ වගේ ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒක අපි 2021 විතර මතකයි අපිට 2020 වගේ 2020 විතර අපි ට්‍රේඩින් කරන කාලේ අපි ඔන්න ඕක බයි කරා. ඒක බයි කරනකොට සාමාන්‍ය මාසයකට ඩොලර්ස් වෙනවා 200 ගණක් වගේ. මාසෙකට ඩොලර් 250ක විතර තමයි අපි ඒක බයි කරන්න තියෙන්නේ. නේද? හැබැයි අපි ඒක බයි කරලා අපි කණ්ඩායමක් එකතු වෙලා අපි ඒකට ට්‍රේඩ් කරා. අපි රෑ 11 වෙනකන් ට්‍රේඩ් කරලා තියෙනවා. බයි සිග්නල් එක වැටෙන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නවා අපි ඒකට ට්‍රේඩ් එකක් දාන්න. තේරෙනවද? එහෙම තමයි අපි ට්‍රේඩ් කරේ. එතකොට ඇත්තටම ඒක පට්ටම අපිට මේ අවස්ථාවක් දෙනවා ට්‍රේඩින් එකේ දිගටම ප්‍රොෆිට් එකක් කරගෙන ඉන්න. ඔයාලට පේනවා ඇති මේ අපි මේ දැනට දාලා තියෙන මේ බිට්කොයින් එකේදී ඔයාලට දීලා තියෙන මේ සිග්නල් වැටලා තියෙන විදිහට මම පෙන්නන්නම් චුට්ටක්. මෙන්න මේ අවස්ථාවේදී තමයි අපිට මේ සිග්නල් එකක් වැටලා තියෙන්නේ. එතකොට මෙතනිමුත් ආයෙ නැවත මේක කන්ෆර්ම් කරලා තියෙනවා මේ අවස්ථාවේදීනුත් බයි එකක් කියලාම එතනිමුත් එතනින් මේ අපිට දිගටම අපිට පුළුවන් මේ ට්‍රේඩ් එක දිගටම අල්ලගෙන ඉන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ ට්‍රේඩ් එක. තේරුණාද? මෙන්න මේ වට පේනවා ඇති මෙන්න මේ අවස්ථාව දක්වාම අපිට යන්න පුළුවන් හැකියාව තියෙනවා මේ. ඔන්න ඔය විදිහට තමයි අපි ඒ කාලේ ට්‍රේඩ් කරන්න. එතකොට අපිට අදහසක් තිබුණා මෙන්න මේ වගේ දෙයක් කරා නම් කාටවත් වැටෙන්නේ නැතුව ට්‍රේඩ් එකක් හොඳට ප්‍රොෆිට් එකක් කරන්න පුළුවන් අපිට මේ ඉන්ඩිකේටර් එක හරහා. හැබැයි අපි ඒකට අමතරව වාට සිග්නල් එකකුත් දෙනවා. එන්නේ මේ දෙනවා. ඒක අපි පිළිබඳව අපි ඉස්සරහ සාකච්ඡා කරනවා. අපේ චාමිකර මල්ලි ගැන විස්තර කරයි. මම ඊට කලින් මම සම්පූර්ණ විස්තරයක් කරන්නම්. මෙන්න මේ අපි මේක කොහොමද අපි මේ කරන්න පටන් ගත්තේ කියන කාරණේ තමයි චුට්ටක් අපි කියන්නේ. හරි ඔයාලත් මම හිතන්නේ එක ආකාර වලින් ට්‍රේඩ් කරලා ඇති. හැබැයි අපිට සිග්නල් එනවා නේද? සමහර කොයි සිග්නල් ගෲප් තියෙනවා ඕන තරම් සිග්නල් එනවා. දවසට 100 200 වුණා සිග්නල් ඒ තරම් එනවා. අපිට දෙන්න පුළුවන් වුණා විනාඩි 5 චාට් එකේ 15 පැයේ ඕන තරම් දෙන්න පුළුවන්. හැබැයි එහෙම සිග්නල් එකක් දුන්නට වැඩක් නැහැ. අපි දන්නේ නැහැ මාකට් එක කොයි පැත්තට ගලාගෙන යනවද කියලා. නේද? බුලිෂ් මාකට් එකක්ද තියෙන්නේ, බෙයාරිෂ් එකක්ද තියෙන්නේ කියලා අපි දන්නේ නේද? එහෙම දන්නේ නැහැ. අපි එහෙම දැනගත්තේ නැතුණාම අපිට තියෙන එක අවශ්‍යයි තමයි අපි ඒ දෙන සිග්නල් එකට විතරක් ට්‍රේඩ් කරලා නැත්නම් අපි ප්‍රයිවට් අපි තමන් විසින් ඇනලයිස් කරලා ඒක හදාගන්නවා. හැබැයි මේකෙදි එහෙම එකක් නැහැ. මේකෙදි මොකක්ද තියෙන්නේ? මේකෙදි ඔයාලට තියෙනවා මේකේ ඔටෝ ඔයාලට පෙන්නනවා.
එතකොට අපිට සිග්නල් එක ආපු ගමන් මේක පෙන්නනවා buy එකක්ද එහෙම නැත්නම් sell එකක්ද මේ මාකට් එක යන්නේ bullish පැත්තටද bearish පැත්තටද යන්නේ මෙතනින් එහාට මේකට රිවර්ස් වෙන්න පුළුවන්ද almost high එකට ගිහිල්ලා තියෙන්නේ මේ හැම දෙයක්ම මේ chart එකේ ඔයාලට පෙන්නන අපි ඉස්සරහටත් ඔයාලට මේක සාකච්ඡා කරනකොට අපි කියලා දෙන්න මේ වගේ ඔප්ෂන් ගොඩක් එක තමයි අපි මේ ඉන්ඩිකේටර් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න පිටිපස්සට කියලා ගියාම මේ ට්‍රෙන්ඩ් ලයින් එකෙන්මුත් අපිට මේක ලොකු අවධානයක් ගන්න පුළුවන්. මේ මෙතන ඉඳන් මෙතනට මේ අවස්ථාව දක්වාම ඔයාලට ඒ සෙල් එකේ සම්පූර්ණ ෆුල් ප්‍රොෆිට් එක ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේක අපි සාමාන්‍යයෙන් අපි පැයේ chart එකේ වගේ තමයි දාගෙන අපි ට්‍රේඩ් එක කරන්නේ. අපි සාමාන්‍යයෙන් අපේ YouTube channel එකක් තියෙනවා. අපේ daily signal එන විදිහට අපි දිගටම අපේ ප්‍රොෆිට් ලොක් කොහොමද කියලා අපි දානවා. අපි පෙන්නලා දෙන මෙන්න මේ ආපු සිග්නල් එකට මෙන්න මේ වගේ තමයි අපේ ප්‍රොෆිට් එක ගියේ කියන කාරණේ අපිට හැමදාම උනත් කියන්න පුළුවන්. මොකද මෙන්න මේ විදිහට තියෙනවා. මම අර කිව්ව කලින් ට්‍රස්ටඩ් සිග්නල් කියන ට්‍රස්ටඩ් සිග්නල් එකේදී අපි ওই විදිහට තමයි අපිට මම මතකයි අපි 50කට 50ක 60ක සමහරකට 100ක් එහෙම ඉන්නවා. එහෙම ලොකු ටීම් එකක් අපි ගාව හිටියා. ඒකෙදි හැබැයි පිටරට එකක්. අපිට එයාලත් එක්ක කතා කරන්නවත් හැකියාවක් නැහැ. ඒ සිග්නල් එක කියන්නේ ඒ දෙන channel එක දෙන ආයතනත් එක්ක අපිට කතා කරන්නවත් බැහැ. හැබැයි එයාලගේ සිග්නල් එකේ මේ වගේ මේ තරම් ඔප්ෂන් ගොඩක් ඇත්තේ නැහැ. එයාලගේ දෙන්නේ buy එක වැටෙනකොට buy සිග්නල් එක වැටෙනවා. sell එකක් වැටෙනකොට sell සිග්නල් එක වැටෙනවා. එතකොට අපි ඒ අවස්ථාවේදී තමයි ට්‍රේඩ් ගන්න. හැබැයි එතනදී අපි චුට්ටක් උඩට මේක මාකට් එක ගිහිලා තියෙනවා. හැබැයි අපේ මේ සිග්නල් එක දෙනකොට ඒ අවස්ථාවෙන්ම buy එකක් වැටුණොත් ලේබල් එක වලට ඒ අවස්ථාවේදීම අපිට ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුළුවන් ඒ රට හරියම. තේරුණාද? ඒ කියන්නේ එතන ගන්න පුළුවන් උපරිම ස්ථානයේ ඔයාලට මාකට් එකට එන්ටර් වෙන්න අවස්ථාව දීලා තියෙනවා. හරි. මම මේ කියන්නේ ලොකු විස්තරයක් කරන්න අපිට ඉස්සරහට උඩක් දුරට කතා කරන්න පුළුවන්. මේ ඉන්ඩිකේටර් එක ගැනයි. ඒ වගේම අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට එන ක්‍රිප්ටෝ ඒ වගේම ක්‍රිප්ටෝ මාකට් එකට එන සිග්නල් එකයි ඒ වගේම බයිනෑන්ස් සම්බන්ධ ඒ සිග්නල් එක එන විදිහයි අපි ගැන කතා කරන්න මම පොඩි අවස්ථාවක් දෙනවා අපේ චාමිකර මල්ලිට. ඒ වගේම මම ඉස්සෙල්ලාම කිව්වා මේ අපේ අමිල මහත්තයා කියනවා අපි තුන්දෙනා තමයි කරන්නේ. අපි තුන්දෙනා එකතු වෙලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඒ හින්දා එක්කෙනෙක්ගේ එකක් නෙවෙයි අපි මේ සියලු ගොඩක් මහන්සි වෙලා. ඒක ඔයාලට තේරෙනවා මෙන්න මේ වගේ දෙයක් හදද්දිම වෙන කොහෙවත් ඔයාලා බලන්න ලංකාව පුරා ඇවිදලා මෙන්න මේ වගේ දෙයක් ගන්න පුළුවන්ද කියන කාරණය මම නම් හිතන්නේ එහෙම ගන්න පුළුවන් කියනවා. ඒ වගේම දැන් ගොඩක් අවස්ථාවලදී අපිට කියලා දෙන්නේ මොනවද? අපිට කියලා දෙන්නේ මේ පන්ති තමයි තියෙන්නේ නේද? මේ වගේ සල්ලි හොයන විදිහ කියලා දෙනවා. හැබැයි සල්ලි හොයන ආකාරය ඔයාලට කියලා දෙන්නේ නැහැ නේද? සල්ලි හොයන විදිහ කියන්නේ මෙන්න මේ විදිහ ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔයා කරන්න. මෙන්න මේ සිග්නල් වලට ට්‍රේඩ් කරන්න. හැබැයි ඔයාට ඒකේ අවස්ථාව ඔයා විසින් කරගෙන යන්න ඔයාට අවස්ථාව දීලා නැහැ නේද? ඉගෙන ගන්නවා කියන කාරණේ ඉගෙන ගන්න ඕන ඇත්තටම. හැබැයි ඉගෙන ගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. හැබැයි මේ වගේ දෙයක් ඔයාට කොහෙන්වත් ලැබෙන්නේ නැහැ කියන කාරණේ මම කියනවා. ඒ නිසා අපේ චාමිකර මල්ලිට මම පොඩි අවස්ථාවක් දෙනවා අපේ ඉන්ඩිකේටර් එක ගැන. ඒ වගේම අපේ සිග්නල් ගෲප් එකයි සිග්නල් එකට කොහොමද එන්නේ, සිග්නල් එකට කොහොමද ට්‍රේඩ් එකක් දාන්නේ, එන්නේ කාරණා පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා මල්ලිට ආරාධනා කරා. මල්ලි චුට්ටක් කතා කරමු. හරි, thank you. හරි. මුලින්ම ගන්න ඕනේ අපේ මේ ලක්විෂන් ඉන්ඩිකේටර් සම්බන්ධ විස්තර හොයාගෙන අපේ WhatsApp එක කරා ඇවිල්ලා අපිත් එක්ක දැන් මේ Zoom සෙෂන් එකට එන්න වෙච්ච උදේට කොහොමත් ස්තුතියි කියන මුලින්ම. එතකොට දැන් අපි කතා කරන්න ඕනේ මේකෙදී අපි ඉන්ඩිකේටර් ඩෙවලොප් කරනකොට අපි මේකට ඇඩ් කරලා දෙන අවස්ථා ටික මොනවද කියන එක. ඒක තුලින් තමයි ඔයාලට ට්‍රේඩ් එකක් ගන්නකොට හන්සියට කොහොමද එන්ටර් වෙන්නේ කියන එක. අපි මුලින්ම ඉන්ඩිකේටර් හදනකොට අපි නිර්මාණය කරා මේක SMC concept එකේ වේවා ICT වේවා ඔය සියලුම concept වල එන මේ විදිහට ඇඩ් කරන්න අපිට ඕවා තිබ්බා. ඒක නිසා අපි මුලින්ම මේකදී ඇඩ් කරා ඉන්ඩිකේටර් එකට ඔයාලට මාකට් එකට ආපු ගමන් අපි දැන් ඉන්න පොසිෂන් එක වල අපි බලන්න ඕනේ එවලේ හැදිච්ච හයි එක සහ ලෝ එක. හරි. එතකොට මේ අවස්ථාවේදී නිර්මාණය වෙන හයි එකයි ලෝ එකයි අතර මැදනේ අපි මේ අවස්ථාවේ ට්‍රේඩ් කරන්නේ. එතකොට අපිට මුලින්ම වෙන්නේ මේකේ හයි එක සහ ලෝ එක අඳුර ගන්න ඕනේ මාකට් එකට එන්ට්‍රි වෙන්න කලින්. ඒ කියන්නේ ට්‍රේඩ් එකක් එන්ටර් කරන්න කලින්. එතකොට අපි මේකදී ඒක අපි මුලින්ම එන්ටර් කරලා තියෙනවා.
ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මාකට් එකේ අපිට ස්මාර්ට් මනි කන්සෙප්ට් එකේ එන BOS හදන අවස්ථා තියෙනවා. එතකොට BOS එක කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක මෙතනදී විස්තර කරන්න යන්නේ නැහැ. අපිට ඉන්ඩිකේටර් හදලා තියෙන මූලික කරුණු ටික විතරයි මෙතනදී අපි සාකච්ඡා කරගෙන එකින් එකට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපි මෙතනදී BOS එක නිර්මාණය වෙන විදිහට BOS සෙල් ට්‍රෙන්ඩ් එකකට යනවා නම් ඒ ආශ්‍රිතව කොහොමද නිර්මාණය වෙන්නේ BOS එක? ඒ වගේම බුලිස් මාකට් එකකට නම් යනකොට BOS හදා ඉහළට යන ආකාරය පෙන්වුම් කරන්න අපි මෙතනදී ඒක ඇඩ් කරලා තියෙනවා. එතකොට මාකට් එකට එන එක්කෙනෙකුට මාකට් එකේ ට්‍රෙන්ඩ් එක මොකද්ද? එතකොට මේකෙන් අපි ගන්න ඕනේ ඔපචුනිටි මොකද්ද කියන එක ටක් ගාලා ඒ කියන්නේ අඩු කාලයක් තුළ අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ඩිකේටර් එක යූස් කරන එකේ තවත් එක වැදගත්කමක් තමයි ඒක. කියන්නේ අඩු කාලයක් තුළ අපිට මේ මාකට් එක ඇනලයිස් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට BOS දැන් මාක් කරලා තියෙන්නේ. ඒ විදිහට අපිට ටක් ගාලා ඒ ටික අඳුර ගන්න පුළුවන්. ඊට අමතරව අපි තවත් ඇඩ් කරලා තියෙනවා මේකට ටෝච් එක. ඒකත් SMC concept එකේ මෙන්න එකක් තමයි. ටෝච් එක හදා මේ බ්‍රේක් අවුට් වෙන එක ඒ සියලු කරුණු මෙතනදී අපි එකතු කරලා තියෙනවා. එතකොට BOS එක වේවා ටෝච් එක වේවා එතනින් පස්සේ තමයි අපි එන්නේ මෙතන ඉම්බැලන්ස් කියන කාරණේට. එතකොට අපි ඉම්බැලන්ස් කියනවා නැත්නම් ෂෙයා වැලියු ගැප් එක කියනවා. මාකට් එකේ හිඩසක් නිර්මාණය වුණේ කොතනද? ඒක අපි ලා නිල් පාට බාර් එකකින් ඔයාලට පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඒක හරහාත් ඔයාලට අවබෝධයක් ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම අපිට ඕනි වෙනවා මේකෙදී ඕඩර් බ්ලොක් එක. එතකොට මෙතනදී අපි දාලා තියෙනවා සෙල් ඕඩර් බ්ලොක් එකක්ද බයි ඕඩර් බ්ලොක් එකක්ද කියන එක බලා ගන්න පුළුවන්. මෙතන ඒ කියන්නේ කොළ පාට බාර් එක දිගට පිරලා තියෙනවා නම් ඒක බයි ඕඩර් බ්ලොක් එක. ඒ වගේම තමයි රතු පාටින් සෙල් බාර් එක වැඩියෙන් පිරලා තියෙනවා නම් අපි කියන එතන සෙල් ඕඩර් බ්ලොක් එක. ඒතර ඕඩර් බ්ලොක් වල තියෙන අවස්ථා දෙකයි. එකක් තමයි බයි ඕඩර් බ්ලොක් එක අනිත් එක තමයි සෙල් ඕඩර් බ්ලොක් එක. ඒතර ඔය ආශ්‍රිතවත් අපිට එන්ට්‍රි පොසිෂන් තියෙනවා. ඒ කියන්නේ ට්‍රේඩ් එකකට අපිට එන්ටර් වෙන්න පුළුවන්. එක්ක බයි වේවා එක්ක සෙල් ඔය අවස්ථා දෙකෙන්ම අපිට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. ඊට අමතරව තියෙන අපේ විශේෂ කරුණක් තමයි මෙතනදී අපි ලික්විඩිටි ඇඩ් කරලා තියෙනවා. ඔයාලා මීට කලින් සමහර විට අහලා ඇති අහලා නැතු පිරිසකුත් ඇති. ඒතර මාකට් එකේ ලික්විඩිටි ඒරියා ලික්විඩිටි zone අපි ලික්විඩිටි pool කියලා කියනවා. ඒතකොට මේ pool අඳුර ගන්න ක්‍රමයක් අපිට මැනුවලි මේ සියලු දෙයක් කරන්න අමාරුනේ. අපි අතින් ඉරි අඳිනවා ඊට පස්සේ වෙලා සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් ඉරි අඳිනවා. ඒ ඔක්කොම මැනුවල්නේ. නමුත් අපිට මේ ඉන්ඩිකේටරේ භාවිතා කිරීම තුළින් දැන් ඒ සියලු දේ ටෙක්නිකලි අපිට මේ ඉන්ඩිකේටරෙන් බලා ගන්න පුළුවන්. එතකොට මාකට් එකේ ඉතාමත් වැදගත්ම තැනක් තමයි මෙන්න මේ ලික්විඩිටි කියන එක. ඒත් අපේ ඉන්ඩිකේටරේ මේ කහ පාටින් පෙන්නලා තියෙන්නේ යටම කහ පාට තීරුණි පෙන්වන්න තියෙන්නේ කොහොමද මේක මේ ලික්විඩ් ඒරියා කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඒතකොට ලික්විඩ් ඒරියා වලටත් ඇවිල්ලා මාකට් එක අප් වෙන්නත් පුළුවන් සෙල් වෙන්න පුළුවන්. ඒතකොට මේ අවස්ථාවේදී අපි බලා ගන්න ඕනේ මේක සෙල් ලික්විඩ් තියෙන්නේ මෙතන බයි ලික්විඩ් තියෙන්නේ කියලා අවබෝධ කරගෙන අපිට එතනින් ගමනක් ආරම්භ කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව අපි මෙන්න මේ ඉන්ඩිකේටරයක් බයි කිරීම තුලින් එතකොට අපිට මොකද ලැබෙන්නේ කියලා බැලුවොත් එහෙම අපිට මේකද ගන්න පුළුවන් මාකට් එකේ අපි නිකන් අර අනුමාන කරලා මේව කරනවට වඩා අපිට මේ ඩේටා නැත්නම් අපිට ලොජික් එකක් පදනම් කරගෙන අපිට මාකට් එක ඇනලයිස් කිරීමේ හැකියාව අපිට ගන්න පුළුවන් මෙන්න මේ ඉන්ඩිකේටරයක් තුලින් ට්‍රේඩ් කරන කෙනෙකුට. අපි තුන් ඉන්ඩිකේටරයක් නැතුව ට්‍රේඩ් කරන කෙනෙක් ඉන්නවනම් දැන් ඉස්සර අපි ට්‍රේඩ් කරනකොට ඉන්ඩිකේටර් තිබ්බේ නෑනේ. ඒතකොට අපි මේ සියලු දේම කරේ මැනුවල්. ඉරි ඇඳලා නම් කරගෙන එතෙන්ට මාකට් එක එනවද කියලා බලලා සමහරට මාකට් එක එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. මොකද අපි හිතලා අඳින තැනන්නේ. මොකද අපි හිතලා අඳින තැනකට මාකට් එක එන්න ඕනේ කියලා නීතියක් නැහැ. නමුත් මේකෙදී ඔටෝමැටිකලිම අපිට ජෙනරේට් කරලා දෙනවා මෙන්න මේ ඒරියා ඕඩර් බ්ලොක් වේවා FVG එතනින් ගියාම ලික්විඩිටි ඒ සියලු දේ ටෙක්නිකලි අපිට නිර්මාණය කරලා දෙනවා. අපි මැදිහත් වෙලා නිර්මාණය කරන දෙයක් නෙමෙයි. එතකොට ඒ වගේම තමයි අපිට ඒතර මොකද්ද වෙන්නේ කෙටි කාලයක් තුළ මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ මාකට් එක මෙතනදී ලොකුවට අපි අවිහිද වෙන විදිහට හදලා නැහැ. ඔයාලට මේ ක්ලියර් තියෙනවා ඔයාලට
මේක බලා ගන්න පුළුවන්. එතකොට ලොකුවට අමාරු වන්නේ. එතකොට ට්‍රෙන්ඩ් ලයින් එක ඊට අමතරව අපේ ඔය තියෙන මිඩල් ලයින් එක. එතකොට මිඩල් ලයින් එක ඇඩ් කරලා තියෙන ඔයාලා ට්‍රෙන්ඩ් එක මොන වගේ ට්‍රෙන්ඩ් එකකද මාකට් එක යන්නේ. ඒ කියන්නේ අපිට ඒක අපි හාෆ් ට්‍රෙන්ඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ බයි පැත්තට යන ට්‍රෙන්ඩ් එකක් නම් අපේ EMA ලයින් එක කොළ පාට වෙනවා. ඒ වගේ තමයි සෙල් පැත්තට යන ට්‍රෙන්ඩ් එකක් නම් මේ අවස්ථාවේ නිර්මාණය වෙලා තියෙන්නේ අපේ මිඩල් ලයින් එක රතු පාටින් පෙන්නනවා. ඊටත් අමතරව අපේ තියෙන විශේෂම කරුණක් තමයි අපි මේ කැනල් වලට කලර් ෂිෆ්ටින් මෙතඩ් එක ඇඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි යම් කිසි අවස්ථාවක මේකේ BOS හරි ඕඩර් බ්ලොක් එකක් හරි ක්ලික් කරාට පස්සේ අපේ මේ කැනල් ටික සෙල් නම් රතු පාට හැදෙනවා. ඒ වගේම තමයි බයි නම් කොළ පාට හැදෙනවා. ඒ වගේම තමයි මේකෙදී ඒ කියන්නේ බයි මූවමන්ට් එකක තියෙන පටන් ගන්නෙදී අපි ලයිට් ග්‍රීන් වලින් තමයි පෙන්වන්න ගන්නේ. ඒ කියන්නේ අවස්ථා හතරකට තමයි කලර් ෂිෆ්ටින් එක තියෙන්නේ. එතකොට ලා කොළ පාට හැදෙනවා, තද කොළ පාට හැදෙනවා. ඒ වගේම තමයි ලා රතු පාට හැදෙනවා, තද රතු පාට හැදෙනවා. එහෙනම් කලර් ෂිෆ්ටින් එක කලර් කෝඩ් හතරකින් තමයි ඔයාලට පෙන්වන්න කරන්නේ. එතකොට අපි හිතමු කෙනෙක් chart pattern හරි chart එකේ කැනල් ටික බලාගෙන ට්‍රේඩ් කරන කෙනෙක් නම් එයාලට ඒකෙන් අවබෝධයක් ගන්න පුළුවන්. ඊට අමතරව කවුරු හරි මෙච්චර කාලයක් SMC concept එකේ ඉගෙනගෙන ඒක පිළිබඳ මනා දැනුමක් තියෙන කෙනෙක් නම් අපේ මේ සියලු කරුණු තියෙන SMC වලට අදාළ. එතකොට ඒ ඔස්සේ වුණත් එයාට ට්‍රේඩ් එකකට එන්ට්‍රි වෙන්න හැකියාව තියෙනවා. අපි ඔය දැන් පේන්නේ ඔයාලට වොලියුම් කැනල් එක කොහොමද ඇඩ් කරලා තියෙන්නේ කියලා. ඒතර අපේ දැන් අනිත් ඉන්ඩිකේටර් වලට වඩා විශේෂ වෙන්නේ අපේ දැන් මේකෙදී මේ සියලු කරුණු එකතු කරලා තියෙනවා ඔයාලට. ඒතකොට ට්‍රේඩ් එකක් ගන්නකොට ඔයාලට මැනුවලි මේ ටික අඳින්න නැතුව ඔයාලට ටෙක්නිකලි දීලා තියෙනවා. ඔයාලට තියෙන පොසිෂන් එක කොහොමද ගන්නෙ? අපි ගන්න ට්‍රේඩ් එක ඵලදායී වෙන්නේ කොහොමද කියලා මෙන්න මේ අවස්ථා ටිකෙන් බලාගෙන ට්‍රේඩ් එකක් ගන්න එක තමයි මේ වෙලාවේ අපිට කරන්න දෙන්නේ. මොකද මාකට් එක අපි හැම වෙලෙම මාකට් එක ගැන කියවනවා. නමුත් ඒ කියවන හැම අවස්ථාවකම අපි ගන්න තීරණේ වැරදි නම් ට්‍රේඩ් එක ලොස්නේ. මොකද අපිට මොකුත් පේන්නේ නැහැ. අපි නිකන් normally අපි ගත්තොත් එහෙම අපිට මොකුත් පෙන්න ඔය තියෙන කරුණු මොකුත් පෙන්වන්නේ නැහනේ. අපිට ඔය කරුණු මොකුත් නැහැ. නිකම්ම පෙන්වන chart එක විතරයි. chart එක විතරක් පෙන්වන තුල අපිට මේ imbalance වත් order block වත් මොකුත් බලා ගන්න බෑ. එහෙම බලා ගන්න බැරි වුණොත් අපිට සාර්ථක එන්ට්‍රි එකට යන්න බැරි. මොකුත් පේන්නේ නැහැ. නිකන් chart එක විතරයි රතු කොළ channel විතරයි තියෙන්නේ. අනික තමයි අපි මේකද යූස් කරන්නේ normal channel නෙමෙයි. අපි යූස් කරන්නේ මේකද high kanasi chart එක තමයි යූස් කරන්නේ. දැන් අනිත් කට්ටිය normal යූස් කරන්නේ ඔයාලා යූස් කරනවා නැත්නම් මම හිතන්නේ chart එකේ දාගෙන channel තමයි දාන්නේ. chart එකේ තියෙන channel. නමුත් අපි ලක්විසන් අපි ට්‍රේඩ් කරනකොට අපි ඔයාලට කියලා දෙනවා කොහොමද මාරු කරගන්නේ කියලා. අපිට මෙන්න මෙතනින් ගිහිල්ලා ඔක තියෙනවා high kanasi කියලා. high kanasi කියන chart pattern එක දාගත්තට පස්සේ channel දාගත්තට පස්සේ අපිට මේ විදිහට තමයි පෙන්වන්නේ. කියන high kanasi ආකාරයට තමයි පෙන්වන්නේ. එතකොට අපිට අර normal channel වලින් බලනවට වඩා හොඳ detail එකක් අපිට ගන්න පුළුවන් මෙන්න මේ high kanasi use කරලා trade කරනකොට. එහෙම තමයි දැන් මේ විස්තර කරන් යද්දි මෙහෙම අපි දැන් normally මේක ඉන්ඩිකේටරේ අපේ ඉන්ඩිකේටරේ තියෙන විශේෂත්වය දැන් ඔය කියාගෙන එන්නේ. එතකොට ඒ කියාගෙන එද්දී අපි normally ගන්නකොට මේක ඊට වඩා හොඳ තත්වයකට යන්න පුළුවන් අපේ මේ ඉන්ඩිකේටරය තුල යූස් කරලා අපි ට්‍රේඩ් කරනවා නම්. එතකොට මූලික වශයෙන් ඉන්ඩිකේටරේ නිර්මාණය වීම සම්බන්ධ සහ අපේ ඉන්ඩිකේටරේ තියෙන තොරතුරු ටික තමයි මම ඔය දැන් ඔයාලට කිව්වේ. එතකොට අපි මේ කිව්ව හැම දෙයකින්ම ඔයාලට එන්ට්‍රියක් බලන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ට්‍රේඩ් එකක් එන්ටර් වෙන්න පුළුවන් මම ඔය කියපු සියලුම අවස්ථා වලින්. එතකොට ඉදිරියේදී අපේ මේ ලක්විසන් ඉන්ඩිකේටර් බයි කරන කට්ටිය තමයි අපි මේ සියලු කන්ෆර්මේෂන් බලලා එන්ට්‍රිය ගන්නෙ කොතනින්ද ගන්නෙ කොහොමද කොයි වෙලාවටද ගන්න කියන සම්පූර්ණ විස්තරය එතනදී තමයි අපි විස්තර කරන්නේ. අපි ඒතර මෙතන normally WhatsApp ආපු කට්ටියට කරන වීඩියෝ එකක් නිසා අපි normal අපේ ඉන්ඩිකේටරේ විශේෂත්වය විතරයි මෙතනින් පැහැදිලි කරන්නේ. මේට අමතරව අපේ දැන් ලක්විසන් අපේ group එක තුල ඔයාලා දිගටම ඉන්නකොට ඔයාලා දැනගන්න පුළුවන් අපි කොහොමද ට්‍රේඩ් කරන්නේ, අපි මේ සියලු මෙතඩ් කොහොමද කියලා දෙන්නේ කියන ඒ වගේ සියලු තොරතුරු දැනගන්න පුළුවන්. ඊට අමතරව අපේ තියෙන අපේ forex market එකටත් අපි මේක හදලා තියෙනවා. ඒකෙන් තමයි
ක්‍රිප්ටෝ මාකට් එකටත් ඇතුළත්. එහෙනම් අපි මේ සිග්නල් එක ලබා දෙන අපි දුන්න ෆොරෙක්ස් කරන කෙනෙක් කියලා. මේ ඉන්ඩිකේටර් බයි කරන්නේ ෆොරෙක්ස් කරන කෙනෙක් නම් එයාට සිග්නල් ඇලර්ට් එකක් අපි හදලා දෙනවා ටෙලිග්‍රෑම් channel එකේ. ඒකදී අපි යාළුවට දෙන්නේ මෙන්න මේ ෆොරෙක්ස් නම් ෆොරෙක්ස් වලට අදාළ සිග්නල් තමයි ඒකෙදී එන්නේ. අපි හිතමු ඔයා බයි කරන්නේ ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධව ට්‍රේඩ් කරන්නක් කියලා. එහෙනම් ඔයාලට දෙන්නේ මෙන්න මේ ක්‍රිප්ටෝ සම්බන්ධව තියෙන ටෙලිග්‍රෑම් channel එකේ තමයි ඔයාලා ඇඩ් කරන්නේ. එතකොට තමයි ඔයාට ඕනි කරන සිග්නල් එක ලැබෙන්නේ එතකොටනේ. ඒ කියන්නේ ගන්න දේ ප්‍රයෝජනයක් තියෙන. එතකොට අපි ඔයාලා මොකද්ද ගන්න? ඒකට අනුකූලව අපල ඇඩ් කරලා දෙනවා. එතකොට ඩේලි සිග්නල් ඔයාලට එනවා. ඒ සිග්නල් වලට ඔයාලට ට්‍රේඩ් එක ගන්න පුළුවන්. ඒතර මීට අමතරව අපේ තියෙන විශේෂිත අපි හදපු මනි මැනේජ්මන්ට් එකක්. ඒතර මනි මැනේජ්මන්ට් එක සහ සයිකොලොජි එක කොහොමද අපි හදාගෙන ට්‍රේඩ් එක දැන් මේ සියලු කරුණු බලලා ට්‍රේඩ් එකක් ගත්ත වුණාට අපි ගන්න ට්‍රේඩ් එක තව දුරටත් අපේ මනසින් තමයි තීරණය කරගන්නේ මේ ට්‍රේඩ් එක තව දුරටත් අපි අල්ලන් යනවද නැත්නම් මේ තියෙන ප්‍රොෆිට් එකෙන් අපි මේක ගලවලා අයින් වෙලා ඊළඟට තව එන්ට්‍රියක් එනකන් අපි බලන් ඉන්නවද? ඒ සියලු කරුණු තීරණය කරන්නත් ඕනි. එතකොට අපි යම්කිසි දැන් ට්‍රේඩ් එකක් එන්ට්‍රි කරගෙන ගිහිල්ලා අපි ප්‍රොෆිට් එකක් අරගෙන ඒක තුල අපි දැන් මේකේ ලොකු ප්‍රොෆිට් එකකට යන්න එපේ. එතකොට මේක නිකන් අපිට ඕනි විදිහට ට්‍රේඩ් එකක් එන්ටර් වෙනවා ආය අයින් කරනවා ආයෙ එහෙම කරගෙන ගිහිල්ලා අපිට ප්ලෑන් එකක් නැතුව මේ ගමන ගියොත් එහෙම අපිට මේක මගදී නවත්තන්න වෙනවා. ඒ කියන්නේ අපි ට්‍රේඩින් කරනකොටම අපි යම්කිසි මනි මැනේජ්මන්ට් එකක් එක්ක අපේ තියෙන සල්ලිනේ මේවා. ඒතර මේ සල්ලි බැලන්ස් කරගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියන එක විස්තර කරන්න මේ ඕනේ. එතකොට මම මේ අවස්ථාව උදා කරලා දෙනවා අපේ අමිල සර්ට. අමිල සර් ওই සම්බන්ධව වැඩි දුරටත් ඔයාලත් එක්ක කතා කරලා කොහොමද මේක මනි මැනේජ්මන්ට් එකක් කරගෙන ඉස්සරහට යන ගමන් කොහොමද අපි ලොකු ප්‍රොෆිට් එකකට යන්නේ ඒ සම්බන්ධව අමිල සර් ඔයාලට වැඩි දුරටත් විස්තර කරයි. අමිල සර්ට දෙන අවස්ථාව එහෙනම් මේ සම්බන්ධව තව වැඩි දුර ඔයාලට දැනුවත් කරන්න කියලා. ඔචාන් කරා මුලින්ම අපේ මේ ගෲප් එකට ඒ කියන්නේ අපිව විශ්වාස කරලා අපේ මේ WhatsApp ගෲප් එකට එකතු වෙලා අපේ මේ Zoom මීටින් එකට එකතු වෙච්ච සියලු දෙනාටම ආයුබෝවන් කියලා කියනවා. මේකදී ඇත්තටම මම හිතන්නේ දැන් ඔයාලා ගොඩාක් ඉන්ඩිකේටර් බයි කරන්න ඇති. හරිද? ඊට පස්සේ විවිධ කෝස් ලොකු මිල ගණන් වලට එතකොට එක ගණන් වලට එක ආයතන වලින් එතකොට ඔය FB වල තියෙන විවිධ කෝස් බයි කරන්න ඇති. නමුත් ඒ වගේ ලොස් වෙන්නත් ඇති. මොකද ප්‍රොෆිට් එකක් කරා නම් ඔයාලා මේ ගෲප් එකට එන්නේ නැහැ. හරිද? එහෙම ප්‍රොෆිට් කරන ප්‍රවණතාවය අඩුයි. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ කොහේ බැලුවත් මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එක තුල ගොඩාක්ම වෙන්නේ ලොස්ට්. ඒ කියන්නේ 95ක් විතර ලොස්ට් වෙන්නේ. හොඳේ 105යි මේකෙන් ප්‍රොෆිට් එකක් ගන්නෙ. කන්ටිනියු කරගෙන යන්නේ. එතකොට අපි මේක හැදුවේ ඉතා විශාල කාලයක්. මේකට ගත්තා. ඒ කියන්නේ අවුරුදු 10ක් විතර අපි ට්‍රේඩ් කරා. ට්‍රේඩ් කරලා ලොස් වෙලා නැති වෙලා වෙන්න ඕනි හැමදේම වෙලා තමයි අපි මෙතෙන්ට ආවේ. හොඳේ. එතකොට ඒ අවුරුදු 10 තුල මේ ලංකාව තුල පවතින ඒතර පිට රටවල් වල තියෙන විවිධ කෝස් අපි කරා. ඒවා අධ්‍යයනය කරලා බැලුවා. මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එක මොකක්ද කියලා ඉස්සර බැලුවා. අපි ලොස් වුණාට පස්සේ කරේ අපි මේක ට්‍රේඩ් කරන එක නැවතුවා. නවත්තලා මේක අධ්‍යයනය කරා කාලේ. ඉන්ඩිකේටර් ෆලෝ කරා. ඊළඟට සිග් ෆලෝ කරා. ඊළඟට විවිධ කෝස් ෆලෝ කරා. ඉතින් මේ ගොඩාක් දේවල් ෆලෝ කරලා අන්තිමට අපි ගත්ත දැනුමින් තමයි මේ ඉන්ඩිකේටර් ගොඩනගාගෙන අපි පෞද්ගලිකව ට්‍රේඩ් කරගෙන ගියේ. නමුත් අපි අර කීප දෙනෙක්ගේ ඉල්ලීම අපිට තමයි මේක අපි කට්ටියට දෙන්න කියලා තීරණය කළේ. හරිද? එතකොට මේකදී මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකේ ලොස් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ලොස් වෙන්න හේතු ගණනාවක් තියෙනවා. මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එක හදලා තියෙන්නේ ලොස් වෙන්නම තමයි.
ඇත්තම කියනවනම් මේකේ හැංගිවරා කතා කරන්න කිසි දෙයක් නැහැ. මේ මාකට් ෆීල්ඩ් එකේ ගොඩාක් කට්ටිය සල්ලි හම්බ කරන්නේ කෝස් එකුන්ලා. ඔයාලට කියලා දෙනව නේද? උගන්වනවා මෙන්න මේ මෙතඩ් එක හොඳයි, මේක හොඳයි, මේ විදිහට ගන්න ක්ලාස් ෆීස් මෙච්චරයි. ඔහොම කියලා එනවා නේද? එයාලා ඊළඟ ට්‍රේඩ් කරලත් පෙන්නනවනේ ඔයාලට. නමුත් ඒ ට්‍රේඩ් කරලා පෙන්නුවට ඒවා ඔයාලට කරන්න පුළුවන්ද? ඔයාලට කරන්න බෑ. එයාලා ලොකු ප්‍රොෆිට් අරන් පෙන්නනවනේ. ප්‍රොෆිට් ප්‍රූෆ් පෙන්නනවා. එතකොට මේක ඇතුලේ තියෙනවා ලොකු මාෆියාවක්. මේක පිළිබඳව අපි ඉස්සරහට කතා කරමු. හරිද? මේ මාෆියාවෙන් මිදිලා තමයි අපි මාකට් එක යන පැත්තට තමයි අපි ට්‍රේඩ් එක අරගෙන ප්‍රොෆිට් එකක් අරන් අයින් වෙන්නේ. මේ එක්ස්චේන්ජ් මේ බයිනෑන්ස් වේවා ෆොරෙක්ස් වේවා ඔප්ෂන් ට්‍රේඩින් වේවා මේ මොන ප්ලැට්ෆෝම් එක ගත්තත් හරිද? මේ සියල්ලම හදලා තියෙන්නේ අපිට කියන්නේ අපේ සල්ලි ගන්න මිසක් එයාලගේ සල්ලි අපිට දෙන්න නෙමෙයි. ඕක තමයි ට්‍රේඩින් වල ඇත්ත කතාව. හරිද? එතකොට මෙයාලා කරන්නේ මාකට් එකට වැටෙන සල්ලි වල වැඩි පැත්ත එයාලා ගන්නවා. ඒ ගන්න යනකොට අඩු පැත්තට ඔටෝ ප්‍රොෆිට් එකක් දෙනවා තමයි. ඒ අඩු පැත්තේ ඉන්න කට්ටිය විතරයි ප්‍රොෆිට් එක දෙන්නේ. වැඩි පැත්ත එයාලා ගන්න යනවා මාකට් එකේ. එතකොට නිතරම මාකට් එකක් ඔය ඉරි කෑලි මත රඳා පවතින්නේ නැහැ. ඒ මෙතඩ් නිර්මාණය කරලා දීලා තියෙන්නේ එයාලම තමයි. ප්‍රොමෝට් කරන්න. එක එක YouTube channel හරහා ඒ විදිහට ප්‍රොමෝට් කරන්න දීලා තියෙනවා. ඒවට ලොකු ගණන් ඒ කම්පැනි විසින්ම ගෙවනවා. Binance වේවා Forex වේවා ඔය එක එක කම්පැනි. හරිද? ඔය එක එක එක්ස්චේන්ජ්. ඉතින් මේවා පාලනය වෙන්නේ ලොකු මාෆියාවක් මාකට් මේකර්ස්ලා. කියලා කොටසක් ඉන්නවා. යාලා තියෙන තමයි මේ මාකට් හැන්ඩල් වෙන්නේ. අපේ ලංකාවේ තියෙන මුළු සල්ලි ඔක්කොම දැම්මත් ඔය එක කැන්ඩල් එකක් හොලවන්න බෑ. හරිද? ඉතින් මේ විදිහට මේකේ තියෙන ලොකු කතන්දරයක්. ඉතින් මේකෙදී අපි කරන්නේ මොකද දන්නවද? එයාලා ලොකු කොටස ලොකු කුට්ටි ගන්න මාකට් එක හැරෙනවනේ. ඒ හැරෙන දිශාවට එයාලත් එක්ක අපි යනවා. අපි ගිහිලා ප්‍රොෆිට් එකක් කරන් අපි අයින් වෙනවා. ඒකට අපේ පැත්තට අවධානයක් යොමු වෙන්නේ නැහැ. මොකද අපි පොඩි ප්‍රොෆිට් එකක් කරන් අයින් වෙන්නේ. අපි දිගටම මේ මාකට් එකේ එල්ලිලා ඉන්නේ. මොකද මේ මාකට් එකේ දිනන්නේ ස්කැල්පින්ලා. ඒ කියන්නේ ගොඩාක් දුරට ට්‍රේඩ් එක අල්ලන් ඉන්න කට්ටිය නෙමෙයි. හරි? ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඕක කවුරුත් එළියට දාන්නේ නැහැ. හරිද? ඒ එළියට දැම්මොත් මේක ඒ කියන්නේ ගොඩාක් චෝදනා ඉස්සරහට එන්න පුළුවන් අපිට. ඇත්ත කතාව එළියට දානවා කියලා. හරිද? නමුත් මේක අපි ඉස්සෙල්ලාම ආරම්භික වශයෙන් දැනට 4 දිනක් මම හිතන්නේ ඉන්නවා. සතුටු වෙනවා. ඔයාලා ඇත්තටම ගොඩක් වාසනාවන්තයි. මොකද මේ ට්‍රේඩින් ෆීල්ඩ් එකේ ඇත්ත කතාව වලට අහන්න ලැබෙනවා. සහ මේකෙන් ප්‍රොෆිට් එකක් කරගන්න පුළුවන් පැත්ත ඔයාලට අහු වෙලා තියෙනවා. ඉතින් මේ අපි මේකේ දැන් මනි මැනේජ්මන්ට් එකක් කියලා ගත්තට පස්සේ මේකෙදි අපි කරන්න ඕනේ පොඩි ප්‍රොෆිට් එකක් කරන් අයින් වෙන්නනේ. පොඩි ටාගට් එකක් තියාගන්න ඕනේ. අපේ account balance එක අපි දල වශයෙන් සාමාන්‍ය අවම අපි රෙකමන්ඩ් කරනවා ඩොලර් 100ක් වගේ. දාගෙන එන්න ඕනේ account එකට. ඒ කියන්නේ ඩොලර් 10ක් 20ක් වගේ දාගෙන ට්‍රේඩ් කරන්න බෑ. හරිද? ඒක ලොස් වෙනවා. ඩොලර් 100ක් දාගෙන ආවොත් අපි මුලින්ම කරනවා 100ට 10ක් කැපිටල් එකෙන් රිස්ක් කරනවා දවස් 10ක් යනකම්. හරිද? කැපිටල් එකෙන් රිස්ක් කරනවා 100ට 10ක් ඒ කියන්නේ ඩොලර් 10ක් දානවා. අපි ලෙවරේජ් එක 120යි. හරිද? එහෙම දාලා අපි ගලවන්නේ එක ඩොලර් එකයි. එහෙම නැත්නම් ඩොලර් 2යි. හරිද? ඒතකොට දවසට අපි හොයන ප්‍රොෆිට් එක 110යි. මුලින්. කියන්නේ ඩොලර් 100ක් දාගෙන આવුත් දවසට ඩොලර් 10ක් හොයනවා. එක්ක ට්‍රේඩ් කියන්නේ ඩොලර් 2කින් ගැලෙව්වොත් අපි ට්‍රේඩ් 5යි දවසකට දාන්නේ. ඊළඟට ඩොලර් 1කින් ගැලෙව්වොත් අපි ට්‍රේඩ් 10යි දාන්නේ. අපිට ඇලර්ට් එනවා 30ක් 35ක් 40ක් වගේ එනවා. ඉතින් ඒකෙන් ට්‍රේඩ් 10ක් දාගන්න පුළුවන් නේ. එහෙම දාගෙන අපි පොඩි ප්‍රොෆිට් එකයි ගන්නෙ. අරගෙන අපි එකතු කර ගන්නවා ඩොලර් 10ක් දවසකට. ඒතර 110ක් හොයලා. ওই විදිහට දවස් 10ක් කෙවුවට පස්සේ අපි මනි මැනේජ්මන්ට් එක මේ කියන්නේ ඒ කියන්නේ පොඩි තැන ඉඳලා අපේ ආදායමක් කරලා විශාල ආදායමක් කරලා යන්න පුළුවන් පැතිකඩ පැහැදිලි කරලා දෙන්නේ. ඊළඟට අපි කොහොම දවස් 10ක් ට්‍රේඩ් කරොත් ඩොලර් 100ක් එනවා අපිට. අපේ තියෙන 100යි ඩොලර් 200යි. හරිද? එතකොට ඊළඟටත් දිගටම
ඉතුරු දවස් 30, ඒ කියන්නේ දවස් 30 සම්පූර්ණ ඉතුරු දවස් 20 ওই විදිහට අපි ඩොලර් 10 හොයන්නේ. හරිද? 10%යි රිස්ක් කරන්නේ 10 20න් ලෙවරේජ් කරනවා. ට්‍රේඩ් 10ක් දානවා නැත්නම් ට්‍රේඩ් 5ක් දානවා දෙකකින් ගලවනවා නම් ඩොලර්. ඔය විදිහට ඩොලර් 10 හොයලා අයින් වෙනවා. එදා දවසේ. ආයෙ මාකට් එක පැත්ත බලාත යන්නේ නැහැ. හරිද? එහෙම කරලා මාසේ අවසන් වෙනකොට ඩොලර් 10 30න් වැඩි කරමු ඩොලර් 300ක්. අපි ප්‍රොෆිට් එකක් විදිහට හොයලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලංකා මුදලින් බැලුවොත් රුපියල් ලක්ෂයක් විතර. ප්‍රොෆිට් එකක් තියෙනවා. ඊළඟ අපි තිබුණු 100යි ඩොලර් 400යි. ඔන්න account එකේ මුල් මාසෙ ඉවර වෙද්දි තියෙනවා. ඔන්න ඊළඟ මාසේ වෙද්දී දැන් අපි අර ওই ඩොලර් 400 හොයද්දී මුල් දවස් 10 විතරයි අපේ රිස්ක් එක ඩොලර් ඒ කියන්නේ මේ 100ට 10ක් දාන්නේ. ඒ කියන්නේ ඩොලර් 10ක් රිස්ක් කරනවනේ. ඩොලර් 100ක් තියාගෙන 110 රිස්ක් කරන්නේ. ඕක දවස් 10ක් දැම්මට පස්සේ ඩොලර් 200ක් වෙලානේ අපේ account එකේ. නමුත් ඒත් අපි දාන්නේ ඩොලර් 10 20න් තමයි ලෙවරේජ් කරන්නේ. හරිද? එතකොට ඔටෝම අපි හැදිලා අපි 105 රිස්ක් කරන්නේ. ඒ මට්ටමට දවස් 10න් පස්සේ හැදිලා. හරිද? එතකොට දිගටම අපිට කන්ටිනියු කරගෙන යන්න තියෙන්නේ අපි account එකෙන් දාන්නේ ඩොලර් 5 ඒ කියන්නේ 105යි රිස්ක් කරන්නේ. ඊළඟට ඒක 120න් තමයි අපි ලෙවරේජ් කරන්නේ. ඔන්න දෙවෙනි මාසෙ වෙද්දී අපේ account එකේ තියෙන ඩොලර් 400ක් 400 තිබුණාට අපි ඒකෙන් 110ක් දානවද ට්‍රේඩ් එකට? එහෙම දාන්නේ නැහැ. අපි දාන්නේ ඩොලර් 20යි. ඒ කියන්නේ 105යි. 105 ඒ කියන්නේ ඩොලර් 20 20න් ලෙවරේජ් කරනවා. හැබැයි අර වාගේ දෙගුණයක් අපි ගන්නවා ට්‍රේඩ් එකේ. අර ගන්න ගානමමයි අපි ගන්න. ඒ කියන්නේ 100ට 10ක් ඒ කියන්නේ ඩොලර් 10ක් 120න් ලෙවරේජ් කරලා ඩොලර් එකක් ගන්නවා නම් ඩොලර් 20ක් 120න් කරලා අපි ඩොලර් දෙකක් ගන්නවා. එහෙම නැත්නම් හතරක් ගන්නවා. හතරක් ගත්තොත් ට්‍රේඩ් 5න් ඒ ගාන කවරනවා. ඩොලර් දෙකක් ගත්තොත් ට්‍රේඩ් 10න් ඒ ගාන කවරනවා. ඒ දාන රේට් ප්‍රමාණය ඒ ගානම තමයි. හරිද? එහෙම අපි බැලුවොත් දවසකට ඩොලර් 20ක් අපිට හොයන්න පුළුවන්. 20ක් කෙවුවොත් දෙවෙනි මාසේ අවසානය වෙනකොට ඩොලර් 600ක් අපේ account එකේ තියෙනවා. ඒ කියන්නේ ප්‍රොෆිට් එක විදිහට අර 300යි ඩොලර් 900යි ඒ කියන්නේ මුල් මාසේ ප්‍රොෆිට් එකත් එක්ක 900යි අපේ account එක දාගෙන ආපු 100යි ඩොලර් 1000යි. ඔන්න දෙවෙනි මාසේ ඉවරෙද්දී අපේ account එකේ තියෙන ඩොලර් 1000ක් බැලන්ස් එක. ඔන්න තුන්වෙනි මාසේ පටන් ගන්නවා. තුන්වෙනි මාසේ ඔන්න ඔයාලට බය නැතුව දාන්න පුළුවන් ඩොලර් 1000ක් තියෙනවා. ඒකෙන් 105ක් කියලා කියන්නේ ඩොලර් 50ක් 120ෙන්ම තමයි ලෙවරේජ් කරන්නේ. අපිට ට්‍රේඩ් 10ක් විතර දාගන්න පුළුවන්. බය නැතුව එක ට්‍රේඩ් එකෙන් ඩොලර් 10ක් විතර ගලවන්න පුළුවන්. හරිද? ඒ වගේ ට්‍රේඩ් 10ක් දැම්මොත් අපිට ඩොලර් 100 දවසකට හොයාගන්න පුළුවන්. බය නැතුව. ඒතර අපේ බැලන්ස් එකක් තියෙනවා. ඩොලර් 1000ක් තියෙනවනේ. ඒතර ඩොලර් 100ක් දවසකට හෙව්වොත් ඒ මාසේ අවසානයේ දවස් 30ක් තියෙනවා කියමුකෝ. මේ මාසෙට. ඒ දවස් 30ට අපි ඩොලර් 100 ගානේ 30ක් බැලුවොත් ඩොලර් 3000ක්. ඩොලර් 3000ක් කියලා කියන්නේ ලක්ෂ 10ක්. මාසික ආදායම ලංකා මුදලින් බැලුවොත් ලක්ෂ 10කට ආසන්න මුදලක්. එතනින් එහාට ඔයාලට ඕන තරම් විදිහට මේකේ ගේමක් ගහන්න පුළුවන් සල්ලි තියෙනවා. හරිද? අපි මුලින් රිස්ක් කරන්නේ ඩොලර් 100යි. අවුමේ. හරිද? එහෙම ටාගට් එකකට යන්න තමයි අපි මේ ඉන්ඩිකේටර් එක නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? නමුත් මේ කොහොම කරත් අපි මේ ඉන්ඩිකේටරේ වටිනාකම විදිහට අපි ගන්නේ මුලින්ම එන 100 දෙනාට. අපේ ඉන්ඩිකේටරේ බයි කරන මුල්ම 100 දෙනාට අපි දෙන්නේ රුපියල් 10000 ගානේ. නමුත් ඉන්ඩිකේටරේ සම්පූර්ණ වටිනාකම 20000යි. ඒ 100න් පස්සේ එන කට්ටියට 20000කට තමයි මේ ඉන්ඩිකේටරේ මන්ත්ලි අපි දෙන්නේ. ලයිෆ් ටයිම් දෙන්නේ නැහැ. හරිද? ගොඩාක් කෝස් කරන කට්ටිය කරන්නේ ඉන්ඩිකේටරේ වටිනාකම විශාලයි. සමහරට ඩොලර් 200යි 300යි. ඒ කියන්නේ 60000 වෙනවා 30000 වෙනවා. ওই විදිහට ඉන්ඩිකේටරේ දීලා යාලා අත පිහදගෙන පැත්තකට වෙනවා. ඔයාලා ඕනි දෙයක් කරන්න කියලා. මුලින් නම් කියනවා ඔන්න හොඳට සපෝට් එක දෙනවා, ලයිෆ් ටයිම් දෙනවා කියනවා. නමුත් ඒ කිසිම ලයිෆ් ටයිම් එකක් ඉන්ඩිකේටරේ ගත්තට පස්සේ අපේ පස්සේ නෑ. අපිට ප්‍රශ්නයක් අහන්න බෑ. යාලත් එක්ක යාලගේ රෙස්පෙක්ට්. හරිද? එහෙම නෑ. අපි සුහද ඔයාලත් එක්ක ඉන්නවා. මේ ඉන්ඩිකේටරේ මන්ත්ලි දෙන්නේ. ඒ මාසය තුල අපි සම්පූර්ණ සපෝට් එක ඔයාලට දෙනවා. ඒ විදිහට අර මාස 3 ටාගට් එකට ඔයාලා ගියාට පස්සේ ඔයාලා ඩොලර් 1000ක් account එකට දාගෙන ආවත් මේ ටාගට් එකට තමයි යන්න ඕනේ. මුලින් හොයන්නේ දවසකට ඩොලර් 10යි. එතනින් එහාට හොයන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හැමදාම ඩේලි ගන්නවා ඔයාලගෙන් ප්‍රූෆ් ටික ගන්නවා.
අරගෙන ඔයාලගේ account එකේ screenshot එකක් ගන්නවා profit කරලා තියෙන කොහොමද කියලා. හැබැයි ඕව ගියොත් අපි වගේ කියන්නේ නැහැ. හරිද? අපි කියන method එකට ගියොත් මේ plan එක achieve කරන්න පුළුවන් විදිහට තමයි අපි මේ indicator develop කරලා තියෙන්නේ. හරිද? එතකොට ලොකු ලොකු කට්ටිය ලොකු profit proof ඒ කියන්නේ profit proof පෙන්නනවනේ. ඒ පෙන්නන්නේ එයාලා ලොකු balance එකක් එයාලගේ account එකේ තියාගෙන. හරිද? එතකොට එයාලට වෙනම company එකෙන් ගෙවනවා එයාලා හඳුන්වා දෙන method එක ඒ කියන්නේ develop කරනවට. හරිද? ඒ campaign එක ගෙනියනවට වෙනම ගෙවනවා. ඊළඟට එයාලගේ referral link එකකින් join වෙනවට වෙනම commission එකක් එනවා. ඊළඟට YouTube එකකින් එයාලට වෙනම ගාණක් එනවා. ඒ විදිහට මේකේ තියෙන්නේ ලංකාව පුරා මාෆියාවල් තියෙන්නේ. ඉතින් ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම. ඉතින් මේක ඇත්ත කතාව කියනවා නම් මේක මේ ඉතිහාසයේ ඉඳලා යටත් විජිත රාජ්‍යයන් වලින් අපේ යටත් විජිත රටවල් නිදහස් වෙනවානේ. ඒ නිදහස් වුණාට පස්සේ යටත් විජිත කාලය තුල අපේ රටේ තිබිච්ච සම්පත් භෞතික සම්පත් සියල්ල මේ මිනිස්සු අරගෙන ගියා. හැබැයි රට නිදහස් කරාට පස්සේ අපේ මිනිස්සුන්ගේ සල්ලි ගන්න ක්‍රමයක් නැහැ යටත් විජිත රටවල් වල. ඒ ගන්න ක්‍රමයක් විදිහට හදපු දේවල් තමයි මේවා මේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් කියලා කියන්නේ. මේක එක කොයින් නිර්මාණය කරලා තියෙන මේව මාෆියාව. හරිද? නමුත් මේ වගේම අපිට දියුණු වෙන්න පුළුවන්. අපේ ලංකාවේ මිනිස්සුන්ට ඩොලර් ආයෝජනය කරන්න පුළුවන් හොඳ පැත්තක් තියෙනවා. නමුත් මේ පැත්ත ගොඩක් දිනකට අල්ලගන්න බැරුව තියෙන්නේ. හරිද? ඒක නිසා මෙයාලා විසින්ම හඳුන්වලා දීලා තියෙන මේ මෙතඩ් යූස් කරන්න ගියොත් අපි ලොස් වෙනවා. අපි කරන්නේ එයාලගේ මෙතඩ් උත් සම්බන්ධ කරගෙන එයාලා මාකට් එකේ යන්නේ කොයි දිශාවටද අපිත් ඒ දිශාවට යනවා. අන්න ඒකයි අපේ සිග්නල් එකේ තියෙන විශේෂත්වය. හැබැයි රිවර්ස් වෙන්න පුළුවන්. දැන් අපි සිග්නල් එකක් ආවට පස්සේ බයි කියලා. හැබැයි ඒ එන්නේ එයාලා බයි පැත්තට ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වුණාට පස්සේ තමයි අපිට සිග්නල් එක දෙන්නේ. එතකොට එයා යනවා නම් ඒ පැත්තට යන්න ඕනේ. නමුත් මෙයාලා කරන්නේ මොකක්ද දන්නවද? ස්ටොප් ලොස් ගන්න එක. මාකට් මේකර්ස්ලා කරන්නේ ස්ටොප් ලොස් ගන්න එක. ඒ කියන්නේ වැඩි පැත්ත කොහෙද තියෙන්නේ? ගොඩාක් සල්ලි දාලා තියෙන්නේ කොතනද? බයි පැත්තට නම් එයාලා මාකට් එක සෙල් කරනවා. සෙල් කරලා අරගොල්ලෝගේ ස්ටොප් ලොස් එක ගන්නවා ලොස් කරලා. ඒතර ගොඩාක් සල්ලි දාලා තියෙන්නේ සෙල් වෙන්න නම් එයාලා මාකට් එක ගෙනියන බයි පැත්තට. ගෙනියලා අරගොල්ලෝගේ ස්ටොප් ලොස් ටික ගන්නවා. උන්න ඕක තමයි මාකට් එකේ වෙන්නේ. එයාලා යන පැත්තට අපි කන්ටිනියු වෙනවා. අන්න ඒක තමයි අපේ ඉන්ඩිකේටරේ තියෙන විශේෂත්වය. ඒතර මේක පිළිබඳව කතා කරන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. මොකද මේ විනාඩි 30ක් 40ක් තුළ මේක කතා කරලා ඉවර කරන්න අමාරුයි. හරිද? ඒක නිසා අපිත් එක්ක එකතු වෙන්න. මොකද ඔයාලගේ ජීවිතේ අතරමං වෙලා තියෙන ගොඩාක් ඔයාලගේ යාළුවෝ ඉන්නවනේ ට්‍රේඩින් කරලා ලොස් වෙලා නන්නත්තරලා ඉන්නවනම් පිරිසක් අන්න එයාලා වෙනුවෙන් තමයි අපි මේ ඉන්ඩිකේටර් ඩෙවලොප්මන්ට් කරේ. එහෙම නැතුව මේ මෙතන ඇති ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල් එකේ හොඳට ඉගෙන ගත්ත ට්‍රේඩර්ස්ලාත් ඇති. හරිද? අපි මේ කතා කරන්නේ පොදුවේ. නමුත් දැන් මෙතන 4 දෙනා ඉන්නේ. නමුත් අපි මේ කතා කරන්නේ අපි මේක රෙකෝඩින් කරලා අපි දානවා. වීඩියෝ එකක් විදිහට ඉදිරියට එන කට්ටියට බලන්න. මොකද නිතර අපිට මේවා කර ඉන්න ටයිම් එකක් උඩන අපි ට්‍රේඩ් කරනවා. අපි යම්කිසි ගාණක් හොයනවා. දැන් කට්ටිය කරන්නේ ලොකු ප්‍රොෆිට් කාඩ් දානවා. දැන් අදත් ඔය අපේ ගෲප් එකට ඇවිල්ලා තිබුණ කට්ටිය. ඔයාලගේ ගාණ කීයද? ඒ කියන්නේ මේක ඇතුළේ තියෙන්නේ මොනවද කියලා එයාලා හොයන්නේ නැහැ. කොච්චර මොනවද බලන්නකෝ. ඔයාලගේ ගාණ කීයද? ගාණ කියපු ගමන් එයාලා ලෙෆ්ට් වෙලා. හරිද? අන්න එහෙම. ඒතර ඔයාලගේ ප්‍රොෆිට් කාඩ් පෙන්වන්න. අපේ ප්‍රොෆිට් කාඩ් පෙන්නලා අපිට කට්ටිය ගන්න අවශ්‍යතාවයක් නැහැ. එන්න මාසෙකට නෙදෙන්න ඉන්ඩිකේටර් එක බලන්න. මොකද මේක දීර්ඝකාලීන ඔයාලා මේ ඉන්ඩිකේටරෙන් සක්සස් වුණාට පස්සේ තමයි මේ ඔයාලා දෙවෙනි මාසේ අපේ ඉන්ඩිකේටරේ බයි කරන්නේ. මේක ලයිෆ් ටයිම් දෙන එක නෙමෙයිනේ. නේද? එතකොට ඒ කිසිම කතාවක් නැතුව මේ ගෲප් එකෙන් ලෙෆ්ට් වෙලා යනවා. එතකොට ඒකේ යාළගේ අවාසනාව. ඒ ගිහිල්ලා යන්නේ කොහෙටද? ආන්නර මඩ ගුහරුවට තමයි යාලා වැටෙන්නේ. ඒ වැටිලා කවදාවත් එයාලට ඒකෙන් ප්‍රොෆිට් එකක් හොයන පැත්තක් එයාලට හම්බෙන්නේ නැහැ. මෙතඩ් එකක් කියලා දෙ මේක ඉගෙන ගන්න සාගරය වගේ දේවල් තියෙනවා. නමුත් ඉගෙන ගත්තා කියලා සල්ලි හොයන පැත්ත කියලා දෙන්න කවුරුත් මේකේ ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. ওই මෙතඩ් වලින් එහෙම හොයන්න අමාරුයි. කලාතුරකින් ට්‍රේඩ් එකක් දාලා එහෙම වින් එකක් ගන්න පුළුවන්. ඒ ගන්න එක එයාලා ඔන්න කලාතුරකින් ප්‍රොෆිට් එකක් කරන එක ඔන්න කට්ටියට දානවා. රට්ටක් ගාලා ෂෙයා කරනවා. ඉතින් ඒක බලාගෙන අපේ කට්ටිය ගිහිල්ලා වැලනකොඩි ගිහිල්ලා ආතන සිග්නල් ගෲප් වලට සල්ලි ගෙවලා ඉතින් එයාලා ඉතින් ඒකෙන් ලොස් වෙනවා. 95 කට තමයි වැටෙන්නේ ඉතින්. ඒක නිසා අපි ක්‍රමානුකූලව මේකෙන් සක්සස් වෙන්න පුළුවන් පැත්තක් තියෙනවා. මොකද මේ ලොස් වෙන කට්ටියගේ මේ සල්ලි නෙමෙයි අපිට එන්නේ. මේක ලික්විඩිටි ප්‍රොවයිඩර්ස් කියලා කොටසක් ඉන්නවා. එයාලා තමයි ලික්විඩිටි ප්‍රොවයිඩර්ස් කරන්නේ. ඔය බයිනෑන්ස් වල ෆොරෙක්ස් වල ඕනෙම එකක.
හරිද? ඒකට එයාලා තමයි මේ ස්ටොප් ලොස් ගන්න ගිහිලා මාකට් එකේ. හරිද? මේක තප්පරයකට මිලියන ගානක ප්‍රශ්න විසඳන්න පුළුවන් ඇල්ගොරිතම් එකක් මේකේ තියෙන්නේ. මේ chart එක ලස්සනට උඩ පහළ ගියාට මේක ඇතුළාන්තයේ අන්තිම භයානකයි. හරිද? එහෙම AI තාක්ෂණයකින් හදපු එකක්. එතකොට මේකෙන් එයාලා ගන්න ලොස් වෙන කට්ටියගේ සල්ලි එයාලා ගන්නවා තමයි ලොස් කරගන්නවා. නමුත් අපි ප්‍රොෆිට් උනාට පස්සේ අපිට එයාලා ගෙවන්නේ. අර ලොස් වෙන කට්ටියගේ සල්ලි අපිට දෙන්නේ නැහැ. එයාලා එකතු කරගන්න මුදලින් අපිට දෙනවා. ඒතර ඩිරෙක්ට් අපි මිනිස්සු ලොස් වෙන සල්ලි අපිට එන්නේ නැහැ. අර මිනිස්සු ගන්න මාෆියාකාරයෝ ගන්න සල්ලි වලින් අපි කොටසක් හිමීට ගන්නවා. නමුත් මේක ලෝකේ කවදාවත් නැති වෙන ඒවා නෙමෙයි. කළු සල්ලි සුදු කරන්න හදපු ක්‍රමවේදයන් මේවා. ඉතින් මේක පිළිබඳව අපි ගොඩක් ඉස්සරහට කතා කරමු. නමුත් මේක ලෝකේ අතීතේ ඉඳලා දැන් ඉස්සරහට දීර්ඝ කාලින මේවා පවතින දේවල්. මේවා නැති වෙන්නේ නැහැ ලෝකේ කොහේවත්. කවදාවත් නැති වෙන. නමුත් මේකෙන් හොඳ සක්සස් ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. අර 100% ගුඩට යන්න පුළුවන්. හරියට ට්‍රේඩ් කරොත්. ඒක හොඳ මනි මැනේජ්මන්ට් එකක් තියාගෙන අපි මනි මැනේජ්මන්ට් එකට ගියොත් ඔයාලා මාස 3න් 4න් ගුඩ යන්න පුළුවන්. බැරි නෑ. නමුත් මේක අද ඇවිල්ලා හෙට හයිබ්‍රිඩ් එකක් හරි මොකක් හරි මේ ලොකු වාහනයක් ගන්න අදහසෙන් නම් එන්න එපා. හරිද? එහෙම ඉන්න බෑ. මාස 3ක් විතර මේකේ ඕනම ඩොලර් 1000ක් දාගෙන ආවත් අපි කියන්නේ මේ ටාගට් එකට යන්න. මොකද එතකොට එයා මේක තුල හුරු වෙනවා. අපේ ඉන්ඩිකේටරේට හුරු වෙනවා. ඉන්ඩිකේටරේ සිග්නල් එකට හුරු වෙනවා. ඒ සිග්නල් එකට විතරක් නෙවෙයි. මේක පිළිබඳව දැනුම තියෙන කෙනෙක්ට මේක මහ මෙරක් වගේ. මොකද මේක ඇතුලේ තියෙන ඔප්ෂන් ඔක්කොම ඉරි ඇඳ කාලේ නාස්ති කරන්න අවශ්‍යතාවයක් නැහැ. සියල්ල අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. chart එක බලපු ගමන් අපේ ඉන්ඩිකේටරෙත් එක්ක ඔක්කොම ඇනලයිස් කරලා ඔටෝ තියෙනවා. ඒතර අපිට ට්‍රේඩ් එක දාගන්න හිතලා ට්‍රේඩ් එකක් දාගන්න විතරයි තියෙන්නේ. මැනුවල් කරන කෙනෙක් වුණත් කරන්න පුළුවන්. මේකේ ක්‍රමවේද ගොඩාක් තියෙනවා. ඔය සිග්නල් ලේබලේට විතරක් ට්‍රේඩ් එකක් දානව නෙමෙයි. මොකද නොදන්නම කෙනාගේ ඉඳලා මේක පිළිබඳ ඇඩ්වාන්ස් ලෙවල් එකේ ඉන්න කෙනා දක්වා වැඩක් කරගන්න පුළුවන් මට්ටමට තමයි මේ ඉන්ඩිකේටර් නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර මේකේ වටිනාකම නොදැන ගොඩක් අය මේකෙන් ආව ගමන් මොකද මේ අපේ ප්‍රෙසන්ටේෂන් වල අඩුවක් වෙන්න පුළුවන්. නමුත් අනික් කට්ටිය සුරංගන ලෝකමවල පෙන්නනවා. ඉතින් ඒවට කට්ටිය අහු වෙනවා. අපේ එහෙම දෙයක් නැහැ. අපිට මේක වදෙන් පොරෙන් බලෙන් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒක නිසා අපි මේක අර නිහතමානීව හිතලා කට්ටියට අපි යම් දෙයක් කරගත්තා නම් අපි මේකෙන් ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් එකක් ගන්නවා නම් අර කීප දෙනෙක් කියපු නිසා අපි මේ තීරණය ගත්තා. හරිද? මේක අපේ දැනුම නිකන් අපිට දෙන්නත් බෑ. නිකන් දුන්නා කියලා ලංකාවේ මිනිස්සුන්ට ඇති අගයකුත් නැහැ. හරිද? ඒත් ඔය ටිකම තමයි කරන්නේ. පයින් ගහලා දාලා යනවා. මොකද මේ මිනිස්සුන්ට මේක වටිනාකම තේරෙන්නේ නැහැ. හරිද? ඒක නිසා ඔයාලා ලක්ෂ 10ක් හෙව්වත් අපි ගන්නේ ওই මුල් 100 දෙනාගෙන් ලයිෆ් ටයිම් ජීවිත කාලෙන් පුරා අපිත් එක්ක රැඳිලා හිටියත් අපි ඉන්ඩිකේටර්ලි මන්ත්ලි ගන්න රුපියල් 10000යි. 100 දෙනාගෙන් පස්සේ එන කට්ටියන් අපි 20000 ගානේ අය කරනවා. මොකද අපි විශ්වාස කරලා මේක ගොඩ යන්න තවත් පැත්තකට ඒ කියන්නේ තවත් කට්ටියකට හඳුන්වා දෙන්න නම් මුල් පිරිස ශක්තිමත්ව ඉන්න ඕනේ. ඒ 100 දෙනා. හරිද? ඒ 100 දෙනා අපි විශ්වාස කරලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඒ 100 දෙනා ගොඩ දැමීම අපේ අංක එකේ පරමාර්ථය වෙනවා. ඒ 100 දෙනාට අපි දෙන්න පුළුවන් හැම ඔපචුනිටි එකක්ම අපි දෙන්න ඕනේ. හරිද? ඒ 100 දෙනාත් එක්ක තමයි තවත් මේකෙන් ලොස් වෙලා අමාරු වෙట్లా ඉන්න යම් පිරිසක් ඉන්නවනම් ඒ පිරිස ගොඩ දාන්න අපිත් එක්ක එකතු වෙන්නේ. රයිට්? ඒ එකතු වුණා කියලා අපි එයාලා ගැන 100%ක් විශ්වාස කරන්නේ. මොකද එයාලට අපි ඉන්ඩිකේටරේට සම්පූර්ණ වටිනාකම දීලා තමයි එයාලට ගන්න වෙන්නේ. හොඳේ? එහෙම නැතුව මේක මේ ඉන්ඩිකේටරේ සෙල් කරන්නම විතරක් හදපු එකක් නෙමෙයි. ඔයාලගේ පිටිපස්සෙන් අපි ඉන්නවා. ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් මේක ඇඩ්මින්ලා ඉන්නවා. ඔය චාමිකර ඉන්නවා. එතකොට සංජයසර් ඉන්නවා. එතකොට මං ඉන්නවා. ඕනි කෙනෙක්ගෙන් ඕන වෙලාවක ඔයාලට අහන්න පුළුවන්. මෙසේජ් එකක් දාන්න පුළුවන්. කෝල් එකක් ගන්න පුළුවන්. මේ අපි කඩම් පයින්නේ ඉන්ඩිකේටර් දුන්නා කියලා. මේ එහෙම ඉස්සලා යන්නේ නැහැ. මොකද මේකේ ලොස් වෙන්න පුළුවන්. මේකේ ලොස් වෙන පැති තියෙනවා. ලොස් වෙන්න පුළුවන් 100%ක් වින් කරන මට්ටමට ලෝකෙ කොහෙවත් ඉන්ඩිකේටරයක් හදන්න බෑ. මොකද අර මිනිස්සු මාකට් මේකර්ස්ලා කොයි දිශාවට මේ මාකට් එක ගෙනියනවද කියලා අපිට තීරණය කරන්න බෑ කලින්. නමුත් අපි එයාලා යන පැත්ත හොයාගන්න පුළුවන් කන්ෆර්මේෂන් ටික අපි මේ ඉන්ඩිකේටර් තුන අන්තර්ගත කරලා තියෙනවා. ඒක තුලින් යම් අවස්ථාවකදී අපිට ලොස් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි 190ක් විනිං ඇකියුරේට් එකක් කියලා දාලා තියෙන්නේ. 100%ම දාන්න තිබුණා නෝනන්නේ. හැබැයි මොලේ කල්පනා කරලා හොඳට මේකෙන් ගේමක් ගහුවොත් 100%ම වින් මට්ටමට පච්චර ගන්න පුළුවන්. ලොස් එකක් වුණත් පොඩි පොඩි ලොස් එකක් වෙයි. නමුත් ඒක කවර් කරගන්න පුළුවන්. අපේ account balance එක ඩොලර් 100ක්වත් තියාගෙන මේ මාකට් එකට ආවනම් හොඳයි. ඉතින් මේක පිළිබඳව ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ පැහැදිලි කරන්න ගියොත් ලොකු කාලයක් යනවා. ඔයාලා සමහරට දැන් මහන්සිලා ඉන්නේ වැඩ ඇරලා ඇවිල්ලා ඉතින් මේ Zoom meeting එකට join වෙන්න ඇත්තේ. ඒ ඉතින් දැනට 4 දෙනයි මේක ඉන්නේ. කිසි ගැටලුවක් නැහැ.
මොකද අපි මේ වීඩියෝ එක දානවා බලන වාසනාවන්තයෙක් ඉන්නවනම් මේකට ජොයින් වෙයි. ඉතින් එහෙම නැත්නම් ඉතින් අපිට බලෙන් මේක දෙන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳයි. ඉතින් ඒක නිසා මම සංජීට කියනවා ඉස්සරහට මේක අරගෙන යන්න කියලා. මොකද ඔයාලට ප්‍රශ්න ගැටලු ඇති ඒවා සාකච්ඡා කරන්න පුළුවන් ඉස්සරහට. සංජය හරි thank you මේ ඇත්තටම ලොකු විස්තරයක් කරා මෙතනදී අපි ගොඩක් මම හිතනවා ඔයාලා හිතාගෙන හිටියට වඩා ලොකු දෙයක් තේරෙන්නේ නැති කියලා. දැන් අමිල සර් කිව්වා දැන් මේ අපි දැන් ඩොලර් 100න් පටන්ගෙන ඩොලර් ගාණ වැඩි වෙන විදිහේ නේද? සාමාන්‍ය මාසෙකට ලක්ෂ 10ක් විතර හොයන මට්ටමට අරගෙන යන විදිහට කිව්වා නේද? දැන් මනි මැනේජ්මන්ට් එකේ කිව්වා. ඒකෙදී දැන් අපිට සාමාන්‍ය හිතෙන්න පුළුවන් මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම කරන්න පුළුවන් මට්ටමේ තියෙන ඉඳ තමයි අපි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම දෙයක්. අපිට දැන් සාමාන්‍යයෙන් ඔයා හිතන්න එක ක්‍රමයකට හුරු වෙනවා කියලා. දැන් ඔයා ඉස්සෙල්ලාම හුරු වෙන්නේ ඩොලර් 10යි හොයන්න පුළුවන් නේද? කියන්නේ අපි ට්‍රේඩ් 5කට දැම්මොත් ඩොලර් 2 ගානේ ට්‍රේඩ් 5න් අපි ඩොලර් 10 කවර් වෙනවා. අපි යන්නේ ඩොලර් 100ක් හෙවුවත් ඩොලර් 1000ක් හෙවුවත් අපේ account balance එක තමයි අපි ඩොලර් 110 හොයන්නේ. සමහර විට අපි ඉස්සරහට යන්න 105 වෙනවා මේ. ඒ එතනින්මුත් අපි රිස්ක් එක අඩු කරලා තමයි මේ වැඩේ ගන්න. ඒ කියන්නේ මේක ඔයා හරි ක්‍රමවේදයකට හුරු වෙන්න ඕන. තේරුණාද? මෙතඩ් එකකට තමයි හුරු කරන්න ඕන. මෙතඩ් එකකට හුරු වෙන්න ඕන. දැන් මම අහම හොඳ කතාවක් තියෙනවා ලොකුවට හිතන්න. පොඩියට පටන් ගන්න. පොඩියට තමයි පටන් ගන්න ඕන. පොඩියට පටන් එක තමයි අපි ලොකුවට හිතන ටාගට් එකට අපි කවදාද දවසක යන්න ඕන. තේරෙනවද? දැන් ඔයාලා මං හිතන්නේ ගොඩාක් තැන්වල ගිහිල්ලා ඇති, ට්‍රේඩ් කරලා ඇති. මම හිතනවා ඕම හැමතැනම ගිහිල්ලා ඇති. හැබැයි මේ වගේ දෙයක් මම හිතනවා ඔයාලට කොයි තැනකින්වත් අහු වෙන්නේ නැතුව ඇති. ඒ නිසා මේක ඔයා බලන්න කරලා බලන්න අපි ඉස්සරහට දාන ගෲප් වල ඉන්න මේක බයි කරේ නැත්නම් ගෲප් වල ඉන්න අපි සම්පූර්ණ විස්තර ඉස්සරහට කියලා දෙනවා මේකෙන් කරන්නේ මොනවද. හරි. අපි දිගට ඇදගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ 10:25 වෙලාව. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා අපි කියපු දේවල් වලට අමතරව දැන් මම chance එකක් දෙනවා මයික් එක ඔන් කරලා කතා කරලා අහන්න පුළුවන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න. ඒකට මම chance එකක් දෙනවා වෙලාවක් දෙනවා. ඊට පස්සේ අපි තුන්දෙනා එකතු වෙලා මේකේ ඔයාලට මොන හරි ගැටලුවකට විසඳුමක් දෙන්න. හරි. දැන් පුළුවන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් මොකක් හරි අහන්න. තියෙනවද අහන්න? ඕනම ගැටලුවක් පිළිබඳව අහන්න පුළුවන්. ඒක අවස්ථාවේ අපි මුලින්ම කතා කරන යන නිසා තමයි අපි මේ වෙලාවේ අවස්ථාව දුන්නේ. ඒ නිසා තමයි පස්සට තියාගත්තේ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මේක කොහොමද ඔයාලට තේරුන්නේ නැහැ. මේ කිපු දේවල් තේරුන්නේ නැහැ. මේ කොහොමද ප්‍රොෆිට් කරන්නේ කොහොමද සිග්නල් වලට. ඒවා අපි ගොඩාක් දුරට අපි වීඩියෝ හදලා තියෙන අපේ මේක බයි කරන කට්ටියට අපේ ඉන්ඩිකේටර් එක බයි කරන කට්ටිය සම්පූර්ණයෙන්ම A to Z වීඩියෝ මාලාවක් අපි හදලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම එයාලට දෙනවා. ඊට අමතරවත් අපිට කෙලින්ම ඩිරෙක්ට් කතා කරලා පුළුවන් වාට මේ පිළිබඳව දැනගන්න හැම දෙයක්ම අපි කියලා දෙනවා. හරි. මොනවා හරි ගැටලුවක් තියෙනවා කියන්න. අමිල එහෙනම් මොකද කරන්නේ? අපි නතර කරමුද? ලොකු වෙලාවක් එන්න එක තේරුම්කුත් නැහැ. අපිට ගැටලු ඇති වුණොත් ඉතින් WhatsApp එකේ තියෙනවා ඒකට දාන්න පුළුවන් අපිට ඩිරෙක්ට් කතා කරන්න පුළුවන්. ඉතින් ගැටලු තිබුණොත් එහෙම කතා කරයි නේද? ඔව් කතා කරනවා. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. කෝල් එකක් දෙන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් රිප්ලයි එකක් කරනවා. ගෲප් එකේ ඉඳපු ගෲප් එකේ ඉඳි අපිත් එක්ක අපේ වැඩේ කරගෙන යද්දී ඔයාලට මේක කම්ෆර්ම් වෙයි. දැන් අපි සාමාන්‍ය ඕන තරම් ඉගෙන ගන්න තියෙනවා. ඕන තරම් ක්ලාස් වලට ගිහලා. දැන් අවුරුදු ගාණක්. හැබැයි අපි එකම තැන ඉන්නේ. හැබැයි ඒ ඉන්න තැන ඉඳන් ඔයා මේකෙන් ඩොලර් එකක් හෙව්වා. තේරෙනවද? ඩොලර් එකක් හෙව්වත් ඔයා පට්ටම වාසනාවක්. පට්ටම දක්ෂයෙක් ඔයා. නැත්තම් අපිට ඩොලර් එකක්වත් මේකෙන් හොයන්න බෑ. ඒ තරම්ම අපිට අමාරුයි මේකෙන් ගේමක් ගන්න නේද? ඒ නිසා අපි අද ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වීඩියෝ එකක් දාන්නම් ඉස්සරහට ගෲප් එකට. ඒකත් ආයෙ නැවත ඔයාලට බලන්න පුළුවන් මේකේ තියෙන දේවල් පිළිබඳව. එහෙනම් අපි අදට නතර කරනවා. ඔයාලා මේකට සම්බන්ධ වීම පිළිබඳව මේ කීප දෙනෙක් හරි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. හැබැයි මුලින්ම අවසාන වෙනකම් හිතපු සම්බන්ධවත් ඒකටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අමිතසන්ට චාමකර් මාලිට අපේ වඩවර මහත්තයා හිටියා. එයාටත් අපි හැමෝටම මේකේ අපි ඉස්සරහට ලොකු වැඩක් කරමු. ඒ හින්දා අපිට ඕන දේ සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් හැමෝටම thank you. එහෙනම් ස්තුතියි.